අපි හැමෝම කැමති ලෙඩ රෝග නැති සුවදායි ජීවිතයක් ගත කරන්න. හැබැයි අපේ ජීවිතේට නිහඬවම බිකම් කරන සතුරෙක් ඉන්නවා. ඒ තමයි නරක කොලෙස්ටරෝල්. එහෙම නැත්නම් LDL. කොලෙස්ටරෝල් කියන්නේ මොකද්ද? කොලෙස්ටරෝල් කියන්නේ අපේ සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි මේවා වර්ග දෙකක් තියෙනවා. පළවෙනි වර්ගය තමයි HDL. හොඳ කොලෙස්ටරෝල්. මේවා රුධිරනාල පිරිසිදුව තබනවා. දෙවෙනි වර්ගය තමයි LDL. නරක කොලෙස්ටරෝල්. මේවා රුධිරනාල බිත්තිවල තැන්පත් වෙලා රුධිරනාල පටු කරනවා. මෙන්න මේ නිසා හෘදයාබාධ, අංශභාග වැනි රෝග ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. නරක කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ ඇයි? අපේ වැරදි පුරුදු තමයි මේකට ප්‍රධානම හේතුව. ගැඹුරු තෙලේ බෙදපු හා අධික මේදේ අඩංගු ආහාර ගැනීම, ව්‍යායාම මතිකම, දුම්පානය හා මත්පැන් පානය, මානසික ආතතිය. හැබැයි බය වෙන්න එපා. අපිට පුළුවන් මේ தත්ත්වය පාලනය කරගන්න. තෙල් සහිත ආහාර වෙනුවට කෙඳි සහිත එළවලු, පළතුරු, නියුඩු සහල් ආහාරයට ගන්න. දිනකට අවම වශයෙන් විනාඩි 30ක්වත් වේගයෙන් ඇවිදීම වගේ ව්‍යායාම කරන්න. වයස අවුරුදු 20ට වැඩි අයෙක් නම් වසරකට වරක් ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරගන්න. නරක කොලෙස්ටරෝල් පාලනය කරනවා කියන්නේ ජීවිතේ ජය ගැනීම. ඒ නිසා මේ වෙනුවෙන් ඔබේ ආහාර රටාව හා ජීවන රටාව වෙනස් කරන්න. සුවදායි හෙට දවසක් වෙනුවෙන් අදම පියවර ගන්න.